අයිබෝන් කට්ටිය අද අපි ඇවිල්ලා තියෙන්නේ අලුත්ම පොඩ්කාස්ටේකින් හාපෝත් ස්ටෝ් ඉරේශවීමයි තමයි මේක ඉස්සනාට කරගෙන යන්නේ මේක අපේ බලාපොරොත්තු වෙන්නේ අපේ එක්ස්පීරියන්ස් දෙන්නගේ එක්ස්පීරියන්ස් ඕකගංගික ෂයා කරන්න ප්ලස් එදිනෙදා වෙන කමියනිටි දේවල් බිස්නස් සයිඩ් එකේ රියල් ස්ටේට්ම අපි දෙන්නම රියල් ස්ටේට් ඉන්ඩස්ට්‍රේක ඉන්නේ ඒ ගැන මේ අපි කතා කරන්න අපි කතා කරන්නේ කමියනිටීකට අපෙන් ඔගලන්ට ගතයුත්තක් තියෙනවාද එහෙමයි සහ අපි දකින ඇංගල් එක කොහොමද මේ කමියනිටි එක දෙන්නේ රේෂ් ඔව් රියල් ස්ටේට් ටොක්ස් ටිකකුත් තියයි නමුත් ඊට අමතරව ලයිෆ් එක්ස්පීරියන්ස් කොහොමද ජීවිතේ හරිගස්ස ගත්තේ කොහොමද ජීවිතේ වැරදුනේ කොතනද ඔවගේ ෆුල් ස්ටෝරි එකක් එක තමයි අපි මේ පොඩ්කාස්ට් එක කරන්න ඉන්නේ. ඔව් අපි ස්ටාර්ට් කරමු ඉරේෂ් ඔයා දැන් සීනියර් මොකද ජුනියර් සීනියර්ස් ඉස්මෙන් පටන් ගමු කොහොමද ඔයාගේ අපි නිව්සීලන්ත ඉඳන්ම පටන් ගමු නිව්සීලන්ත ආපතන ඉඳන් මොනවද උනේ කවුද ඔයාට හෙල්ප් කරේ කවුද ඔයාට ඔයාගේ බෑඩ් එක්ස්පීරියන්ස් මොනවද කියලා අපි එතනින් ඉඳන්ම ස්ටාර්ට් කරමු. චෙමෙන් ලයි් එකම මම හිතනවා ලයි් එකම එක්ස්පීරියන්සයක්නේ අපි ජීවිතේ එක අවදිවලදී එක දේවල් කරනවා අපි සමහරක් කලාවට ඒ වගේ ලෙසන්ස් ලර්න් කරනවා සමහරක් කලාවට අපි ඒ වැරදීමත් සමහරක් වෙලාවට ලයිෆෙන් ගොඩදාගන්න හේතුවක්කෙන යෝක තමයි රීලිටි of ලයිස්නේ ඉතින් දකින්න අනිවාර්යම ගැන අර සමහරක් කලාවට කියන්නේ වෙන හැමදේම හොඳටයි උනේ කියලා හිතාගෙන වැඩක් කරන්න පුළුවන්නම් එතකොට ලයිෆ් එක ප්‍රශ්නය ඉතිං රියල් ස්ටේට් ගැන කතා කරන්න කලින් මගේ ලයිෆ් එක ගැන කතා කරන්න කලින් මම මේකට තව පොඩි දෙයක් ඇඩ් කරන්න අපි දැන් සමහරක් කලාවට අපි සාමාන්‍ය ජීවිතය ගැන කතා කරොත් එහෙම ප්‍රශ්න එනවනේ අපි හැමෝටම එක විදිහේ ප්‍රශ්න එතකොට සමහරක් ප්‍රශ්නවලදී අපි ඒ ප්‍රශ්නයට දෙන වේට් එක අනුව අපි සමහරක් කලාවට ඒක ඕනටත් වඩා කොම්පලිකේට් කරගන්න සමහගේ ප්‍රශ්න පොඩි නමුත් ජීවිතේ අපි හිතපු හැටියට අපි ප්‍රශ්නය ඕනට වඩා ලොක් කරගෙන ඒක පස්සේ දුවන ඒකට ආන්සස් දෙනඉතින් ඔය වගේ ලයිෆ් එකේ ලෙසන්ස් ගොඩක් ඉතින් මං අත්දැකලා තියෙනවා ඉතින් ඒවත් එක්ක ලයිෆ් එක හදාගෙන ඉතින් අදටත් ඉතින් ලර්නින් එවරිඩේ ලර්නින් රියල් ස්ටේට් කියන්නේ ඇත්තටම හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම හැම ක්ලයින් කෙනෙක්ම කස්ටම කෙනෙක්ම සමහරක් කලාවල් වලට ඔයාට ලෙසන් එකක් දෙනවානේ මොනම හරි ආකාරයකින් හැම වේකෙන්ම මොකක් හරි ලෙසන්යක් කෙන එක අපි ගන්න විදිහ අනුව තමයි අපේ ඩිසයිඩ් වෙන්නේ කොහොමද අපිට බලපාන කියලා හරි ඉතින් රියලිසම් ගැන කතා කරොත් මගේ ලයිෆ් එක ගැන දැන් අවුරුදු 10කට කලින් තමයි මම රියලිසම් පටන් ගත්තේ 2015 තමයි මුලින්ම රියල් එස්ටේට් වලට එන්ටර් වුණේ කෝස් එක මේ කරලා ඉතින් එල්ජෝක මෙඩෝලෑන්ඩ්ස් වලින් තමයි මම මේ රියල් එස්ටේට් කරේ එක පටන් ගත්තේ නමුත් ඊට පස්සේ එල්ජෝක මැනකව් හාවීස් සෙන්චුරි 21 ඊට පස්සේ කාකෝට්ස් කියන මේ බ්‍රෑන්ඩ් කීපයක් එක්කම වැඩ කර අපේ ලංකාවේ කමියුනිටි එකත් එක්ක වැඩ කරලා තියෙනවා ඉන්දියන් කමියුනිටි එක මෙහා ඉතින් හැමෝම එක්ක වැඩ කරලා තියෙනවා 2016 ලයිසන් එක ගත්තට පස්සේ තමයි දැනගත්තේ රියල් ස්ටේට් කියන්නේ කොච්චර අමාරු දෙයක්ද කියලා. මමද එක්ස්පීරියන්ස් කරනවා ගන්නවා නේ ඒ කියන්නේ එළියෙන් බලද්දි හරි ලේසි. එළියෙන් බලද්දි හරි ලේසි. දැන් සමහරක් අය මට ඇවිල්ලා කියලා තියෙනවා මගේ ලයිෆ් එක බලලා ඒගොල්ලෝ ඉන්ස්පයර් වෙලා රියල් ස්ටේට් වලට ආවා කියලා. ඉතින් මට ඒක හිතා ගන්න පුළුවන් මොකද මමත් වෙන අයගේ ලයිෆ් එක බලලා ඉන්ස්පයර් වෙලා තමයි මම මේ රියල් ස්ටේට් වලට ආවේ. ඉතින් එතකොට ලොකු ශ්‍රී ලංකන් කමියුනිටි එකේ රියල් ස්ටේට් කරන කට්ටියක් හිටියේ නෑ. බොහොම පොඩි ප්‍රමාණයක් හිටියේ handful of people. ඉතින් දැන් ඉන්නවා අපේ ගොඩාක් අය. ඉතින් ආසයි දකින්න ගොඩක් අය වහන්සේලා වැඩ කරනවා. ඉතින් ඔය ජර්නි එක ඉතින් ලේසි ජර්නි එකක් නෙමෙයි. ජර්නි එකේ අවුරුදු ගාණක් රියල් ස්ටේට් ඒජන්ට් කෙනෙක් විතර වැඩ කරා. මම 2017 කියන්නේ මට හොඳ අවුරුද්දක් වුණා. මම කැප්ටන්ස් ක්ලබ් අවෝඩ් එක හම්බුණා මට. ටොප් 2% රියල් ස්ටේට් ඒජන්ට්ස්ලා ඔස්ට්‍රේලියා නිව්සීලන්ත වල. ඒකත් එක්කම 2018 මට මල්ටි මිලියන් ඩොලර් ක්ලබ් එක හම්බුණා. ඉතින් ඒ වෝට්ස් දෙකත් එක්ක මට මාකට් එකේ ලොකු ට්‍රැක්ෂන් එකක් හැදුණා.
එකන මිනිස්සු මං ගැන කතා කරන්න ගත්තා අනිත් බිස්නස් ඕනර්ස්ලා මාව ඇප්‍රෝච් කරන්න ගත්තා එතකොට මට හිතුණා මට වටිනාකමක් තියෙනවා නේද කියන එක අනිත් එක මං දවස්වල කියන්නේ මගේ පටන් ගත්ත පළවෙනි දවසේ නම් මම මගේ සම්පූර්ණම යූස් කරා කියන්නේ හැම මාකටිං එකක්ම විදේශ දෙන්න ඕන ඉතින් ඒ නමත් සමහරක් වෙලාවට නවසීලන්තේ අයට අමුතු නමක්නේ ඉතින් ඒකත් මම හිතන සමහරකට ඔය කරපු බස් කැම්පේන් ඒ වගේ මට තවත් මගේ ප්‍රොෆයිල් එකක් වෙන්න හේතු වෙන්න ඇති ඉතින් ඔය අතරතුරේ තමයි 2019 දී තීරණයක් ගත්තේ රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරා ඇති අපි පටන් ගන්නවා කියලා ඕන් රියල් එස්ටේට් බිස්නස් එකක් ඉතින් 2019 තමයි මම ෆස්ට් ටයිම් බිස්නස් ඕන කෙනෙක් විදිහට රියල් එස්ටේට් ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වුණේ ඉතින් ඒ කම්පැනි එක අවුරුදු 5ක් විතර මම ඒ කම්පැනි එක ඔපරේට් කරා ඊට පස්සේ තමයි 2024 දී හාකෝට්ස් කියන ෆ්‍රැන්චයිස් එක අරගෙන හාකෝට්ස් ඉග්නයිට් කියන බ්‍රෑන්ඩ් එක හැදුවේ ඉතින් ඉග්නයිට් එකෙත් මට මේ කියන්න පුංචි දෙයක් තියෙනවා දැන් Century 20 Fund එක අයින් කරලා හාකෝට්ස් එකට එද්දී මට ඕනකමක් තිබ්බා මට ගැලපෙන නමක් දාන්න ඉතින් මම ඇත්තටම හිතුවා මොකක්ද මේ කම්පැනිට දාන නම කියන එක ඉතින් ගොඩක් අය මාව දන්න මම හරි පොසිටිව් කැරක්ටර් එකක් මම සාමාන්‍යයෙන් නෙගටිව් දේවල් කතා කරන්නේ නැහැ නෙගටිව් එකත් එක්ක ආශ්‍රය කරන්න කැමති නැහැ මම සාමාන්‍යයෙන් ෆුල් පොසිටිව් දේවල් වලට තමයි මම කැමති ඉතින් ඒත් එක්කම මම ගොඩක් වෙලාවට මම කියන පුද්ගලයා හැම වෙලේම දුවනවා දැනගෙන දුවන්නේ අපි මං හරියට දුවනවා එක්ස්පීරියන්ස් කරනවානේ එති ඒ දිවිල්ලත් එක්ක එතකොට නිකං මට ගොඩක් අය ඉස්සර කියලා තියෙනවා මේ ඉරේශිවල එක ෆයර් ඒක මම හිතනවා එහෙම වෙන්න ඇති කියල එක පිටා ඒක එක්ස්පීරියන්ස් කරන ඉතින් ෆයර් එකක් පටන් ගන්න ඕන මොකක්ද චෙක් ෆයක පටන්ගන්න ඉග්නේෂන් එකක් තියන්න ති ම එතකොට ඒ නිසා තමයි මහිතෝ රයිටම I'm like a fire then fire start from ignition right so then it is the name has to be ignite so we can ignite the real estate world එහෙම තමයි හාකෝට්ස් ignite කියන එක හැදුනේ ස්ටෝරි දැන් කොහොමද දන්නව මොකක්ද එතකොට මොකද උනේ කියලා ඒක නිකම්ම අපනව නෙමෙයි නිකම්ම අපනව නෙමෙයි ඊට පස්සේ තමයි 2024 මේන් බිස්නස් එකෙන් පස්සේ දැන් 2025 මම ආව එක්ස්පෑන්ඩ් කරා so now we have about 68 staff I think ෂේප් එකේ ඉතින් පාඩුවේ කාටවත් කරදරයක් නැතුව රියල් එස්ටේට් බිස්නස් එකක් කරගෙන තව තියෙන අනිත් බිස්නස් එකක් කරගෙන මේ යනවා. ඉතින් අපි සේල්ස් ඉවර නෙමෙයි ප්‍රොපර්ටි මැනේජ්මන්ට් කමර්ෂල් ලීසස් ඉතින් ඔය හැමදේම දැන් අපි කරනවා. ඒ කියන්නේ එක වහලක් යට ඔයාලට හැමදේම දැන් අපෙන් ගන්න පුළුවන්. so මගේ සයිට් එක මම පටන් ගත්තොත් මම රියල් එස්ටේට් පටන් ගන්නම් as you said inspire from you මොකද මම මාකටිං කරන්න ඔයාගේ ආවේ මේ මාකටිං කරන්න ඇවිල්ලා හැබැයි මේකේ ඉන්ට්‍රස්ටඩ් පැත්තක් තියෙනවා කියලා හිතලා තමයි වුනේ to be honest මේ වගේ වයිබ් එකක් කියන්නේ DC එකයි කරන්න දේවල් ගොඩක් තියෙනවා ඒක දැනගෙන නෙවෙයි කරේ කවුරුත් දන්නේ මගේ වයිෆ් වත් දන්නේ නැහැ මම රියල් එස්ටේට් පටන් ගත්තා කියලා එයාට සර්ප්‍රයිස් එකක් දෙන්න තමයි මේ කරේ ඔයා දන්නෙත් නැහැ මම හිතා අන්තිම එක්සෑම් එකේ තමයි මම ඔයාටත් කිව්වේ ඉතින් ඒක හොඳට ගියා කරගත්තා මාස පහෙන් කොහොම හරි ගොඩ දාගත්තා මගේ කිව්වොත් මම ශ්‍රී ලංකාවල කම්පැනි එක CEO කෙනෙක් විදිහට කරා නිව්සීලන්ඩ් කම්පැනියක් but මම ඕපන් කරපු කම්පැනි එක CEO විදිහට වැඩ කරා 70 people work කරා under me මම ඔක්කොම මාකටිං ඩිසයිනින් IT ඒ සයිඩ් එක ඔක්කොම බැලුවා ඒ අප්‍රෝච් එකෙන් තමයි මම ආවත් අප්‍රෝච් කරේ වගේ මාකටිං අපිට කරලා දෙන්න පුළුවන් කියලා ඉතින් we had 10 years I think අපි දන්නවා අවුරුදු 10ක් තිස්සේ දන්නවා හැබැයි ඉස්සස් කරන්න ගත්තේ 2-3 years වල දැන් අපි වැඩක් කරගෙනත් යනවා එක්ස්පීරියන්ස් එක හොඳයි මමත් මෙහි ඇවිල්ලා හුඟක් කට්ටිය හම්බුණා හොඳ කට්ටිය ඔය වගේ තමයි මම පොසිටිව් ඉන්න try කරනවා නෙගටිවිටි ගන්නෙම නැහැ මොකක් හරි මගේ ලයිෆ් එකට නෙගටිවිටි එකක් වුණොත් මම ඇත්තටම ඔය විදිහට හිතන්නේ මට ඒක ඒ කියන්නේ හොඳකට තමයි උනේ ඒක පොසිටිව් වේ ගන්න මේකෙන් මම දෙයක් ලර්න් කරා ඕකේ move on ඒක තමයි මේ මම ඉගෙන ගත්තේ මේක මම වගේත් එක දැක්කා might be ඒක නිසා නැති අපි රිෆ්ලෙක්ට් කරන්නේ කොහොමද සාමාන්‍ය එක වගේ අය කනෙක්ට් වෙන්නේ ලයිෆ් එකේ ඉතින් ඒකත් ඔව් ඒ නිසා රියල් එස්ටේට්
ගැන වැඩිය ලොකුවට මට කතා කරන්න අමාරුයි දැන් ගොද 2 months එන්නේ තාම ඇවිල්ලා ඔයාගේ ඔයාගේ තමයි එකක් පිළිගෙන ගන්න එන්නේ සහ කැමරේ හැබැයි මගේ පොයින්ට් ඔෆ් view එකක් මම කියන්නම් ඇස් නිව්කමර් එතකොට අපිට ඔක්කොමලක දන්න රේල් ස්ටේට් එකක් ගන්න යන්න කොහොමද මොකද්ද වෙන්නේ මොනවද වෙන්නේ මගේත් එතකොට ඉන්පුට් එක දාන්නම් නිව්කමර් කෙනෙක් කියලා කොහොමද වෙන්නේ කියලා සහ අපි පොයින්ට් ඔෆ් view එක දෙමු කොහොමද බිස්නස් සයිඩ් එකේ මිනිස්සු කොහොමද මේවා වෙන්නේ පුළුවන්තම පොසිටිව් වේ පොසිටිව් දෙයක් අපිට කමියුනිටි කර දෙන්න පුළුවන් නම් අපි ඒක මේව කරලා දෙමු ඒක තමයි මේන්ම අපේ බලාපොරොත්තුව මේ දැන් මගේ බිස්නස් වයිස් මගේ මාර්කටින් බිස්නස් එකක් වෙනවා තියෙනවා කීබ්‍රිජ් කියලා ඒකේ ඔක්කොම මාර්කටින් වැඩ කරනවා මාර්කටින් IT හැමදේම ඉපෙන් හැන්ඩල් වෙනවා සහ අපි AI සයිඩ් එකට ටච් කරලා ඉන්නවා සෙපරේට් AI බොට්ස්ලා හදලා දෙනවා කම්පැනිස් වලට ඔෆ්ගක් වැඩ වෙනවා අපි ඉස්සරහදී කතා කරමු ඒවා කොහොමද හෙල්ප්ෆුල් වෙන්නේ අනිසර කොහොමද ඒකෙන් වටිනාකමක් අපිට වටිනාකමක් දෙන්නේ මොකද මේක නිකන් අපි ගැනම මේවා කරන්නේ මේකෙන් අපිව අඳුරගෙන අපෙන් දෙයක් ගන්න තමයි අපි මේක try එකක් දෙන්නේ ඕකලන් approach කරොත් අපිට අපි helpful වෙන්නේ positive way not in the negative way business way ගන්න මේ positive way අපි help කරන්න try කරන්නේ ඉතින් මේක අපි මේ එපිසෝඩ් එක මෙතන අපි ගැන ඔක්කොම විස්තර කිව්වා අපි කරන්න යන්නේ මොකක්ද කියලා කිව්වා අපි බලමු ඉස්සරහ ටොපික්ස් වල අපි එන්නම් කතා කරලා අපි තව ප්ලෑන් එකක් කරන සම් ප්ලෑන් එකක් DC කෙනෙක් වල්ලගත්ත කොහොම හරි අපි මේක ෂෙඩියුල් කරලා අපි ලස්සන්ට හොඳ මේ අපි ඉන්ට්‍රොඩියුසින් කරේ හැබැයි අපි ඉස්සරහට ස්පෙસિෆික් ටොපික් එකක් ගැන කතා කරලා අපි දෙන්නගේ පොයින්ට් ඔෆ් view එක අපි කතා කරමු. අනිවාර්යයෙන්. ඉතින් thank you අපිව බලන්න අපිව සපෝට් කරලා තියාගන්න ඉවෙෂ් මොන හරි දැන් තියෙනවා රැඳී ඉන්න අපිත් එක්ක බලන්න වීඩියෝ එක ගෝලන්ටත් ලයිෆ් එකේ ගොඩක් ලර්න් කරන දේවල් හම්බෙයි. සමහරක් කලාවට ජීවිතය වෙනස් කරගන්න අවශ්‍ය වෙන්නේ හරිම පුංචි දෙයක්. ඉතින් මේ වීඩියෝ සිරිස් එකත් එක්ක ඔයාට ලයිෆ් එකේ සමහරක් වැරදිච්ච තැන් හදාගන්න පුළුවන් වෙයි. සමහරක් වෙලාවල් වලට ඔයගොල්ලෝ මොටිවේට් වෙයි දේවල් අත්දැක බලන්න හරි කරන්න හරි. ඉතින් මමත් නිව්සීලන්ඩ් වලින් අවුරුදු 18කට කලින් බොහොම අමාරුවෙන් පටන් අරගෙන නැකිටගෙන අද මේ ආව ගමන ඇවිල්ලා තියෙන. ඉතින් මට කරන්න පුළුවන් කියන්නේ ඔයගොල්ලන්ටත් ඒක කරන්න පුළුවන්. ඉතින් සමහර කල ගොඩක් වෙලාවට ඒක ඔයගොල්ලන්ට හම්බෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා මේ සීරීස් එක ඇතුළත. හිතන විදිය තමයි right. positive හිතුවොත් එතකොට you can do it. You can do it that one. අනිවාර්යයෙන්. All good. Thank you very much, Yavesh. අපි හම්බ වෙමු. Thank you.